ටූත්පේස්ට් එක කවදාවත් මේ විදිහට කියත් පටියකින් හරි පීයකින් හරි කපලා ඕපන් කරගන්න හදන්න එපා. මෙහෙම කරාට සාර්ථක වෙන්නේ නැහැ. පේනවනේ. ඔයාලට දැන් මේක පාවිච්චි කරන්න විදිහක් නැහැ. මම ඔයාලට කියලා දෙන්නම් කොයි විදිහටද මේක හරියට ඕපන් කරන්න කියලා. මෙහෙම බොක්ස් එක ගත්තට පස්සේ දැන් එක පැත්තකින් මේක එළියට ගන්න පුළුවන්. මෙහෙම ටියුබ් එක එළියට අරගෙන මේ උඩ තියෙන මූඩිය හිමීට කරකලා ඒක අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ටියුබ් එක යටින් මෙහෙම විදිහට මෙරිකුවාම උඩින් ටූත්පේස්ට් එනවා. තේරුණානේ? මෙච්චර දවසක් බණ්ඩි ගීතෙන් කැපුවේ. දැනුව කරාට ස්තුතියි. පිසිද්ද වෙනවා. මේක දැකලා අපි ගොඩාක් සතුටු වුණා. ගෙදර හැමෝටම පෙන්නුවා. අල්ලපු ගෙදර අයියට පෙන්නුවා. එයාට පෙන්නකොට එයාගේ නෝනා විත් ඇහුවා මොනවද පෙන්නන්නේ කියලා. ඊට පස්සේ අක්කත් බැලුවා. එයාත් ගොඩාක් සතුටු වුණා. එයා කිව්වා අනේ පොඩ්ඩක් ගිහින් ළමයින්වත් එක්කන් එන්නම් කියලා. එයාලට පෙන්නන්නකෝ කියලා. මෙලෝ දෙයක් නොතේරෙන ළමයින්ට පෙන්නුවා. ඉතින් එයාලා සතුටු වුණා. මේක මම පෙන්නන එක ගමේ මිනිස්සෙක් කරි ගිහින් ග්‍රාම සේවකෙට කියලා මං හොරෙන් මොනවද පෙන්නනවා කියලා. ග්‍රාම සේවකෙක් කියන එක තිරයක් දාලා ගමන පෙන්නන්න කියලා. මාත් ඉතින් හාකිලි ඉරිදා වගේ දසක් කරලා හවසක තිරයක් දාලා පෙන්නවා ගමේ මිනිස්සුන්ට පට්ට විදිහට සතුටක් ලැබුවේ. ඒ මෙහෙම අල්ලපු ගමෙත් පෙන්වන්න උනා. ඊට පස්සේ මම මුළු රටටම පෙන්වන්නත් උනා. ගියාකෝ ගමක් ගානේ ගිහින් ඉතින් මාත් දෙකේ මුළු රටට මාර සතුටක් ලැබුවේ. ඒකත් මුළු රටට පෙන්නලා මාත් සතුටක් ලැබුවා. ළමෙක් හරියට ඵලයන් ඉසන්න යන්න හොඳ සතුටු හිතෙන දේවල් පෙන්නනකොට තොපි ඕවා තමයි බාන්නේ. ඵලයන් ඇයි මම මේක බැලුවේ? who knows මචං who knows